ටෙම්පරේචර් එක මයිනස් වෙනවා ප්ලස් වෙනවා. අයිස් සර්ෆේස් එකක් බාටපත් වෙනවා. හැබැයි ඒවා ගොඩක් මිලින් අධිකයි. එයා ලස්සනට වීඩියෝ කරලා තියෙනවා. මම මේ වීඩියෝ එක තමයි මේ ඔයාලට පෙන්නන්නේ. ෂොප් එකේ උඩටම ගිහින් බලමු. එයාලා ඒක ෆන් එකට වගේ කරනවා. අයිස් සර්ෆේස් එකේ මේ චිප්කල් දැම්මොත් අපිට පොඩ්ඩක් ඇවිදින්න ලේසි වෙනවා. අනිවාර්යෙන් ස්වීඩන් එන කෙනෙක් හෝ යුරෝප් කන්ට්‍රි වලට එන කෙනෙක් නම් අනිවාර්යෙන් දැනගත යුතුම අවශ්‍යම අයිටම් එක. හායි යාළුවනේ, අදත් ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. අන්තිම වෙනකන් එකතු වෙලා ඉන්න. අද ඔයාලට මම කියන්න යන්නේ වින්ටර් කාලේට ඉතාමත් වැදගත්, හැබැයි ගොඩක් අය අතරේ කතා නොවන වැදගත් අයිටම් එකක් ගැන තමයි කියන්නේ. අන්තිම වෙනකන් එකතු වෙලා ඉන්න. වින්ටර් කාලය කියන්නේ හිම වැටෙන කාලයනේ. හිම වැටෙන කාලේට ටෙම්පරේචර් එක මයිනස් වෙනවා ප්ලස් වෙනවා. එහෙනම් ටෙම්පරේචර් එක මයිනස් වෙලා ප්ලස් වෙද්දී ප්ලස් වෙනවා කියන්නේ හිම දිය වෙනවා. දිය වෙලා ආයේ මයිනස් වෙද්දී ආයේ හිම අයිස් සර්ෆේස් එකක් බාටපත් වෙනවා. අන්නේ සර්ෆේස් එකේ ඇවිදින්න බැරි වෙලා ලිස්සන්න පුළුවන්. අන්නේ සර්ෆේස් එකේ ඇවිදින්න පුළුවන් ලේසි ක්‍රමයක් හොයාගෙන තමයි අපි මේ අද වීඩියෝ එක කරගෙන යන්නේ. අපි යන්නේ කොහොමද ඒකට ලිස්සන්න නැතුව ඇවිදින්නේ, මොකක්ද ඒකට අපි පාවිච්චි කරන විශේෂ අයිටම් එක කියලා අපි මේක පෙන්නන්න. ඒ තමයි ස්පයික්ස්. අපිට වින්ටර් එකේ හැමෝම කියන්නේ නැති දෙයක් තමයි ස්පයික්ස් කියන දේ. එතකොට මේ ස්පයික්ස් අපි ෂූස් එකට දාගත්තට පස්සේ හිමේ ඇවිදින්න බැරි වෙනකොට, මේ අයිස් සර්ෆේස් එක ඇවිදින්න බැරි වෙනකොට ඒ ෂූ එකට අපිට ස්පයික්ස් දාගෙන ඇවිදින්න පුළුවන්. මේක වින්ටර් ෂූස් වල සමහර වින්ටර් ෂූස් වල ඒකටම එනවා. හැබැයි ඒවා ගොඩක් මිලෙන් අධිකයි. මිලෙන් අධික ඒ වගේ ස්පයික්ස් තියෙන ෂූස් වලට අපිට වේදම් කරන්න බැහැනේ මුල් කාලේ. ඒක නිසා අපි සාමාන්‍යයෙන් කරන්නේ අපේ සාමාන්‍ය ෂූස් දෙකටම මැච් වෙන විදිහට අපි මේ ස්පයික්ස් ගන්න එක. ඒක ලොකු ගාණක් වෙන්නේ නැහැ. මම ඔයාලට ප්‍රයිස් එකත් එක්කම මේ වීඩියෝ එකේ පෙන්නන්න. මේකට මම ඇත්තටම මම නෙවෙයි ගියේ, හස්බන්ඩ් තමයි මේ ස්පයික්ස් ගන්න ගියේ. මම එයා ලස්සනට වීඩියෝ කරලා තියෙනවා. මම මේ වීඩියෝ එක තමයි මේ ඔයාලට පෙන්නන්නේ. මේ ස්පයික්ස් ගන්න තැන් කීපයක්ම තියෙනවා. මෙහි ෆාමසිස් වලට කියන අපතෙක් කියලා අපතෙක් වල ගන්න තියෙනවා. ඒ වගේම ෂූස් තියෙන ෂොප්ස් එහෙම තියෙනවා නම් ඒවයි ගන්නත් තියෙනවා. මේ අපි යන්නේ ඒ වගේ ෂොප් එකකට. මොකද අපතෙක් එකේ ස්පයික්ස් හරි ගියේ නැහැ. අපි ෂොප් එකේ උඩටම ගිහින් බලමු. ස්පයික්ස් අපේ ෂූ වල සයිසස් වලට අනුව වෙනස් වෙනවා. ෂූස් රේන්ජ් එකටම එක සයිස් එකක් තමයි තියෙන්නේ. කියන්නේ සාමාන්‍ය සයිසස් එක ස්මෝල්, මීඩියම්, ලාර්ජ් කියලා තියෙනවා. 41 44 වගේ ෂූ සයිස් එකට එක ලාර්ජ් කියන සයිස් එක, ඒ වගේම 38 40, එතකොට මීඩියම් එක ඒ වගේ ස්පයික්ස් තියෙන්නේ. එතකොට මෙන්න මේ තියෙන්නේ ඒ ස්පයික්ස්. එතකොට අපි සපත්තු වල තියෙන සයිස් එකට හැටියට අපි මේ ස්පයික්ස් ටික ගන්න ඕනි. එතකොට දැන් හස්බන්ඩ් අපි සාමාන්‍යයෙන් ලාර්ජ් එක තමයි යූස් කරන්නේ. මම මීඩියම් ස්පෙක්ස් තමයි දාන්නේ. මේ වලට පේනවා ඇති මේක මේ ඇන තමයි තියෙන්නේ. මෙන්න මේ ඇන නිසා තමයි අපිට අර අයිස් සර්ෆේස් එකේ ඇවිදින්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේකේ මිල 150ක් වගේ ප්‍රයිස් එකක් තමයි ස්පයික්ස් වෙන්නේ. අපිට ෂූ එකක් ගන්න ගියොත් ස්පයික්ස් තියෙන වින්ටර් ෂූ එක ලොකු ගාණක් වෙනවා. ඊට වඩා අඩු මුදලකින් මේ වගේ අපිට වැටෙන්නේ නැතුව බේරෙන්න මෙන්න මේ ස්පෙක්ස් මාර්ම වැදගත්. ඒ වගේම කියන්නම් මෙහි දැන් ස්වීඩන් වගේ රටක නම් එයාලට තරුණ වයසේ අයට නම් මේ චෙරල් ඉස්සනවා කියන එක ලොකු ප්‍රශ්නයකුත් නෑ. එයාලා ඒක ෆන් එකට වගේ කරනවා.
ඔය මේ එවනට අපේ වගේ අයට ඒක හරියන්නේ නැහැ සමහර වෙලාවට. ඒ නිසා අපි ස්පෙක්ස් පාවිච්චි කරනවා. වලට චිප් ගලුත් පේනවා ඇති ප්‍රෝඩ් එකේ දාලා තියෙනවා. මේ චිප් ගල් දාන්නේ හැම තිස්සෙම මේ මෙන්න මේ සර්ෆේස් එක අයිස් සර්ෆේස් එකේ මේ චිප් ගල් දැම්මොත් අපිට පොඩ්ඩක් ඇවිදින්න ලේසි වෙනවා. ඒක නිසා තමයි චිප් ගල් ඒක මේ ගවර්න්මන්ට් එකෙන්ම යාලා රෝඩ් වල දාගෙන යනවා. මේ ඉතින් අපි ස්පෙක්ස් අරන් ආපස්සට ගෙදරට එන වීඩියෝ එක ඔයාලට පේනවා ඇති. මේ බස් වල වීඩියෝ එකකුත් වෙනම කරන්න. අපේ මෙහි මේ බස් සමාගම වෙන්නේ මම හිතන්නේ ඩින්ටෝර් ඒකෙන් තමයි හැම බස් එකක්ම එකම කලයකින් බස් තියෙන්නේ. ඒ ඩින්ටෝර් කියන ඒ බස් සමාගමෙන් එයාලා විනාඩි 10න් 10ට වගේ බස් දාලා තියෙනවා. ඒව ගවර්න්මන්ට් මං හිතන්නේ. එතකොට ඒව ඔක්කොම අප්ඩේට් වෙනවා එයාලගේ ඇප් එකේ පවා. හරිම ඉතින් අර ටයිම් මැනේජ්මන්ට් එක කියන එක මෙහි හොඳටම කරගන්න පුළුවන්. ඒව නිසා මේ ඔයාලට පෙන්නන්නේ අපි කොහොමද මේ ස්පෙක්ස් දෙක ගෙනවම ෂූ එකට ස්පෙක්ස් දෙක දාන්නේ කියලා. ඔයාලට පේනවා තියන සාමාන්‍ය එක ස්පයික්ස් වල එක ස්පයික් එකක අන 6ක් වගේ තියෙනවා. ඒක හොඳට ඇදලා මේ ෂූ එකට මේ ෆික්ස් කරන්න ඕනි. හොඳට බලන්න ඕනේ ෂූ සයිස් එකත් එක්ක මැච් කරන්න නැත්නම් ස්පෙක්ස් ඇදෙනවා. එහෙමනම් ගොඩක් ඩැමේජ් වෙන්න බලනවා. දැන් අපේ කලින් එකෙත් ඒ වගේ දෙයක් වුණා. මේ කියන්නේ ෂූ එක දැන් මගේ ෂූ ස්පෙක්ස් හස්බන්ඩ්ගේ ෂූ එකට දැම්මම මේක මේ ගැලවිලා යනවා. එතකොට කැඩෙනවා. ඒකෙන් තමයි කලින් ෂූ ස්පෙක්ස් දෙකත් මේ වුණේ. ඒක නිසා හරියට ෂූ එකට මැච් වෙන විදියට ස්පෙක්ස් ගන්න. ඇත්තටම ස්පෙක්ස් කියන එක වින්ටර් කාලේට නැතුවම බෑ. ඔයාලට මම කලින් කිව්වා වගේම නැත්තම් ස්පෙක්ස් නැත්තම් අපි වැටෙන්නේ ගොඩක්ම මූණ සර්ෆේස් එකට වදින විදියට වැටෙන්නේ. එහෙම වුණොත් ගොඩක් වෙලාවට මූණට ඩැමේජ් වෙන්න පුළුවන්. දත්වලට ඩැමේජ් වෙන්න පුළුවන්. පල්ලෙහාට පිටිපස්සට වුණොත් ඔඩෝ වදින්න පුළුවන්. ඒ වගේ ලොකු හානි වෙන්න පුළුවන්. එකපාරට අයිස් සර්ෆේස් එක තමයි වැටෙන්නේ. ඒක නිසා මේ ස්පෙක්ස් කියන එක අනිවාර්යෙන් ස්වීඩන් එන කෙනෙක් හෝ යුරෝප් කන්ට්‍රි වලට එන කෙනෙක් නම් අනිවාර්යෙන් දැනගත යුතුම අවශ්‍යම අයිටම් එක. මේ පේන්නේ ස්පෙක්ස් දාගෙන යද්දී අපිට කොහොමද මේ සර්ෆේස් එකේ ස්පෙක්ස් ෆික්ස් වෙන්නේ කියලා පේන වීඩියෝ එක. ඔයාලට පේනවා ඇති මේ ස්පෙක්ස් වල ඇන කොච්චර මේ අයිස් සර්ෆේස් එකේ ඇවිදින්න කොහොමද මේකට හෙල්ප් කරන්නේ කියලා පේනව නේද? හොඳට මේ සර්ෆේස් එකට වදිනවා. ඉතින් මං හිතනවා ඔයාලට ස්පෙක්ස් කියන්නේ මොනවාද, ඒකේ තියෙන වැදගත්කම් මොනවාද, වින්ට් එකට අපිට කොහොමද ඒක ප්‍රයෝජනවත් වෙන්නේ කියලා. ස්වීඩන් වලට එන්න ඉන්න අයට සහ ස්වීඩන් ගැන ලොකුවට දන්නේ නැති අයට, වින්ටර් එක ගැන දන්නේ නැති අයට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. එහෙනම් පරිස්සමෙන් ඉන්න හැමෝම ගිහින් එන්නම්. බයි බයි.